බලන්න රට ජීවිතේ පට්ටයි කියන අය බලාගන්න අපි කන කට. You can see me. මේ තියෙන්නේ අපේ ගෙදර. See? ෂූබි ආදි දැන් මේ වෙලාව 11යි 12යි වෙලාව 11යි 12යි දවල්. මාව එළියට යවනවා මේ පට්ට අවුවේ කිසිම දෙයක් නැතුව කුකුල්ලුන්ට කෑම දෙන්න. කුකුල්ලුන්ට කෑම දෙන්න යවනවා මගෝ යනවා ෂූබි 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 Habibi, come to Oman. See? මම මේ ලයිව් වීඩියෝ එකක් කරන්නේ මගේ YouTube channel එකට. ගාන්ඩ හිතක් පපුවක් නැති මාමලා බාබලා මෑඩම්ලා ඉන්නේ ගෙදරක. 25ක් ඉන්නවා ගෙදර. මේ ගෙදර වැඩක් කරලා දෙනවා මම. ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ වැඩ කරනවා. මේ තියෙන්නේ අයගේ එළු ගාලයි මොනවාද? බැටළු ගාලයි ඔක්කොම. මේ පට්ටාව්වේ මම යනවා. හොඳට බලන්න පට්ටාව්වේ යන්නේ. මේ පට්ටාව්වේ 11කුත් ගානකට යනවා. මෙච්චර සුදු වෙලා නැහැ මම මුකුත් පාවිච්චි කරන්නේ මේ සුදු වෙලා නැහැ මේ මගේ හැටි. ලංකාවේ ඉඳන් එනකොටත් මේ වගේම තමයි. සාමාන්‍යයෙන් මම ඔරොත්තු දෙනවා. පට්ටාව්වක් තියෙන හති මම මේ යන්නේ දැන් කුකුල් කොටුව ගාවට. මේ වැඩ තියෙනවා කියලා මට කිව්වේ නැහැ. මට පට්ට ලස්සනයි උදේ වරුවට. හොඳට බලා ගන්න. Habibi come to Oman කියන තමයි වෙන්නේ. මේ නෝටි බාබයි නෝටි මාමයි මාව යවනවා. හති දාගෙන කිලෝමීටරයක් විතර යනවා. අනේ තියෙන කුකුල් කොටු. රට ජීවිතේ පට්ටයි නුනේ බලාගන්න ඕමන් ජීවිතේ පට්ටද කියලා. ඕමන් ජීවිතේ හැමෝම හිතන්නේ අපි සැප විඳිනවා කියලා. කෝල් එකක් ගත්තාම කියන්නේ මොනවද? සැප විඳිනවා. උදේට කාලා නැහැ තව. ඊයේ රෑට කාලා නැහැ. ඊයේ රෑ බීපු කිරි එකයි උදේට බීපු කිරි දෙකක් බීලා තිනවා. දැන් 10ට විතර දීපු කිරි එක බීලා ඉන්නේ. බලන්න. මම දැන් යන්න ඕන. එහෙන් ආවට මෙහෙන් යන්නේ ළඟයි. මම මේ පැත්තෙන් යනවා කන්ද උඩින්. රට ජීවිතේ පට්ට නම් බලා ගන්න. දැන් නම් ඉතින් දුවන්න ඕන. රට ජීවිතේ පට්ටේ වලට පෙන්නන්න ඕන හින්දා මම මේ ඇවිල්ලා අපේ ගෙදර පිටිපස්ස